මගේ හද මඩල මල් යහනකි ප්‍රභාවති ඔබේ හද මඩල කටු යහනකි ප්‍රභාවති මල් යහනේ ඉන්නට බෑ ප්‍රභාවති මල් යහනින් බැසඵල යම් ප්‍රභාවති මේ ගීතයේ මහා වටිනා දැවැන්ත අර්ථයක් තියෙන ගීතයක් නිසා වෙන්නේ මා ඒක පාදක කරගත්තා මේ මගේ සාකච්ඡාවට මම මේ ගෙනෙන සාකච්ඡා හුදෙක්ම අද රටේ පවතින කීවොත් සංගණහි නොකීවොත් විහරණහි කියන මාතෘකාව යටතේ ඔබ සම්බන්ධ වෙන අවස්ථාවක් විශේෂයෙන්ම කියන්න ඕන මේ ෆෝන් වල ඉන්නවනේ අර ඇඩ්මිටන්ද බැඩ්මින්ටන්ද කියලා කවුද කෙනෙක් ආන්ගේ බැඩ්මින්ටන්ට කියනවා මේක මාධ්‍යයට දෙන්න. එහෙම ප්‍රචාරය කරනවා. දැන් මේ රටේ වෙන අනවශ්‍ය කුණුහරුප වුණ තරම් ප්‍රචාරය කරන්න පුළුවන්. මේ අපි වගේ වැදගත් දෙයක් කියනකොට ඒක ප්‍රචාරය කරන්න බෑ. ඒක වැරද්දක්. ඒක ඔබතුමාලගේ න්‍යායක් වෙනම ඇති. අපෙත් න්‍යායක් තියෙනවා. මේ න්‍යායට මේ කියන්නේ ඒ නිසා මේ බැඩ්මින්ටන් මහත්තයාට එක්කම කියනවා රටට ජාතියට දැන් මේ රටේ ලොකු ඇවිලීමින් යන ආందోලනාත්මක චරිතයක් කළු චරිතයක් මඩ වැඩිච්ච මඩ ගහගත්තු චරිතයක්. ඒ නිසා මල්ලෙහානෙන් බැස ඵලයන් ප්‍රභාවති කියනවා වගේ මේ චීවරධාරීන් කියලා ඔය කියනවනේ. රටේ ඉන්න මහා නායකලා දැන් කතා කරාර කුඩු ගෙනාපු උන්වහන්සේලාට වහාම අත්තරන වරගෙන ඒක නීතිය කියලා හිරගෙවල් දාලා සිවුරු වරවන්න. දැන් අනුරාධපුරේ අර මහ බෝගහේ එක. අනුරාධපුරේ මහ බෝගහර වල්ලේ රතන කියන එක. මේක මොකේදෝක. එතකොට ඒවා එක සුද්ධ කරන්න දැන් අර කොළඹ ඉන්නේ එකේ සිවුරු දාගත්තේ උන් ඉන්නවනේ. තව අර රාජාංගනේ බඩ. ඔය වගේ උන් මේ තව අර තිරිකුණාමලේ උන්වහන්සේ කෙනෙක්. එහෙම දැන් මේ මාධ්‍ය ගෙනල්ලා මහ ලොකු මේ සුද්ධ කරන්න මේ අපේ එකෙත් ඉන්නවා මේ අසුද්ධවන්තයෝ දුස්සීලයෝ පැහැදිලිව කියන්න ඕන බෝගහේ ඉලිලා ඉන්න එක කන්නේ මොන ඉබි මස් ඉබි මාළු ඉබි බිත්තර තලගොයි මුව මස් ගෝණ මස් හරක් මස් කකා ඉන්නකොට මේකට මොකද කො තිරිහන් වෙලා නේද ඉන්නේ ඒ තිරිහන් වෙච්ච මී හරකා තවත් තියාගෙන එක සුද්ධ කරන්න යන්න එපා ඌ ඒ වගේ උන් මේ තැන් වල කරන වැඩ තියෙනවා හරි වැරදි වැඩ පැහැදිලිව කියන්න ඕන ඒ නිසා අර ළමයා කරපු අපරාධය ගැන ඒක හොදන්න හදන මු හොදන්න රටේ මිනිස්සු ෆෝන් වලින් බලපියව සමාජ මාධ්‍යයෙන් පතුරු යන්න බයිනවා සංඝයා වහන්සේ කෙනෙකුට යන්න බෑනේ පාරේ බස් එකේ මං ඊයේ පෙරේදා යන්න ගියන් පස්සේ බස් එකේ සීට් එකේ වායස්ක මිනිස්සෙක් වාඩිලා දැන් නැගිටින්නේ අනික් ළමයි දෙන්න නැගිට්ටා මිනිහට මං අමතන්නත් කල්පනා කළා හැමති වෙන වැඩක් නැහැනේ ඉතින් අර එකමකුණා ඒ කන්නේ ඔක්කොම මරනවා ඉතින් ඒ වගේ මේ අපේ එකෙත් ඉන්නවා මේ වගේ පාදඩ වැඩ කරන අසික්කිත වැඩ කරන ජඩයෝ ඉනෝ මහා නායකලා මහා කෙලින්කාර කතා කිරුවට අර සෝබිත හාමුදුරුවෝ කතා කරනවා එයා හරක් මඩු දාගෙන ඒ මේ මිනිස්සු එයාට විරුද්ධව කටයුතු කරනවා නිදන් හාරනවා පලාත විනාශ කරන සෝබිත ඔය අර ඉන්නේ මාධ්‍ය කතා කරන්නේ මහ ලොකු කෙරුමා එයාලත් නිකන් කතා කරන්නේ නිකන් මේ තමන්ගේ වාසියට ඔක්කොම කතා කරන්නේ තමන්ගේ වාසිය මම මේ කතා කරන ඇත්ත කෙලින් කතා කරන ආවුරුව වෙලංගොල පාසලේ නායකහඳු කියන්නේ මට උතුරේ සිංහයා කියන්නේ මට මම ඇවිල්ලා චරිත හතරකට පණ දෙනවා. කවුද චරිත හතර? මාදුළුව සෝබිත, ගංගොඩවල සෝම, නිමුලාගල නායක, අනගාരിക ධර්මපාලතුමා වැනි චරිත හතරකට පණ දෙන හාමුදුරුවෝ. මේ අපිට මාධ්‍යකාරයෝ නැනේ පත්තරකාරයෝ මාධ්‍යකාර මොකෙක්වත් නැහැ. මේ මගේ මාධ්‍ය. මේක දානවා දමාපල අහනනම් අහපල්ලා නැත්තම් නිකා හිටිලා කියන එක කියලා හරියට කියලා දෙනවා. ඒ නිසා මේ අසුද්ධවන්තයෝ තව සුද්ධ කරන්න යන්න එපා. තේරුණාද? මේ අසුද්ධවන්ත පාපකාරී එවුන් මේකේ ඉන්නවා. මහා බෝල්ලු මේකේ බූරෝ වගේ උන් ඉන්නවා මීහරක් වගේ ඉන්නවා පකිස් බූරුවෝ ඉන්නවා මේකේ ඕන තරම් උන් ඒවා වහගෙන යන්න යනවා කොහොමද වහන්නේ අර පොඩි දරුවට කරපු අපරාධය අර තියෙන්නේ මේ පොඩි දරුවට කරපු අපරාධේ පාපිසේ පිහලා දාලා ඒවා වල දාපු තැන් ගේ ආසේ කාමරසේ හංගලාර තියනවා ගත්තේ ඒවා බොරු දෙනකොට ඒවා සම්පූර්ණ මේව ඇත්ත ඒ නිසා ඒ දරුවන්ට එහෙම එක තැනකින් නෙමෙයි දෙකකින් තුනකින් නෙමෙයි ඔහොම වෙනවා ඕන තරම් වෙනවා ඒ නිසා මේ වගේ පහත් කැත නින්දිත වැඩ කරන යවුන් මේකෙන් නිරපලා නෙමෙයි අර රජ කාලේ කෙරුවේ හංවඩු ගහලා එළෙව්වේ ආන් එහෙමයි කරන්න ඕන. එහෙම කරන්න මොකෙක්වත් නැහැ. ජනාධිපති අනුර කුමාරත් කියන මොකද්ද අර හොරන්න කිය ඔය නීති පොත් අර පොත් මේ පොත් හැදුවට වැඩක් නැහැ මේ නීති තියෙන උන් ඒවා හොරන්නේ නැතිකොට. ඒ නිසා මේ වගේ මේ පහත් ජඩ වැඩ කළා තව හොදන්න යන්න එපා. හොදන්න තවත් මඩ ගාගෙන රටේ සමාජ මාධ්‍ය හොඳ උගත්තු බුද්ධිමත් වර කියන්නේ දේශපාලනික කාර්යෝ හිතන උන් වාසි දාගෙන උන්ගේ ලේබල් ගහගෙන උන් මෙතනින් මේ බෝඩ් ගහගෙන දේශපාලඥයෝ කියනියු. උන් අවස්ථාවාදී යවුන්නේ. උන්ට මේක කරන්න බෑ. අර වාහෙලා කොළඹ ඉන්න වාහෙලා මේ පහුගිය කාලේ ಜಾති බේද ආගම්බේ දවරු වාහේ ඉන්නේ. නානසාර ඔය වගේ සාරලා මේ සාරලා ඉන්නේ අතිසාරලා. මේ ඉන්නේ ඔක්කොම අතිසාරලා වැඩි හරියක්. ඕකයි මේ වෙලා තියෙන්නේ.
ඉතින් ඒ නිසා මේ අතිසාරේ හැදිච්ච එවුන් අමුඩේ ගහන්න යනවා. අතිසාරේ හැදිලා අමුඩේ ගහන්න යනවා. මේකයි මේ වෙලා තියෙන මේ රටට ජාතියට එන්න දැන් මේ කාසාව කාණ්ඩකෝ කියලා කතාවක් කියනවනේ. කාසාව කාණ්ඩකෝ නෑ පට්ටපල් බොරු. ඔය කාසාව කාණ්ඩකෝ තමයි දැන් ඔය ඉන්නේ. අර හිරු මාධ්‍යයේ කතා කරුවා කවුද මේ විශ්ව බුද්ධිය. හරි ඇත්ත. විශ්ව බුද්ධිය කියන එක සම්පූර්ණ ඇත්ත. ඒ විශ්ව බුද්ධිය කතා කළා හිරු මාධ්‍යයේ අර කවුද මහත් එක්ක සාකච්ඡාවක් තිබුණේ. ඌ ඇත්ත කිව්වේ දැනුත්ෝ කියන්නේ. ඒ වගේ ඇත්තට තැන නෑ. ඇත්ත තිත්තයි තිත්ත ඇත්තයි. මේකනේ කතාව. ඉතින් ඒ නිසා මේ වගේ තවමත් පාරේ යනකොට බස් එකේ යනකොට අපිට දැන් මිනිස්සු එහි මෙහින් අකණුකුණු ගන්නවා. හමුදාවේ හිටපු මහත්තයෙක් කිව්වා විශ්‍රාම ගිහිල්ලා මම ඊයේ වේදා ටවුමට ගිහින් කතා කරගෙන ඉන්න මහත්තයා කිව්වා මේ ළමෙක් මහාන කරන්න දුන්නලා සතියක් ඇතුළත ළමයා ආපහු ආවලු. ඔය ලොකු පාන්සලකට. මොකද මේ ළමයට අපචාර වැඩ කරලා කරන්න තියෙන වැඩ කරලා මේ එහෙම බඩු ඉන්නවා මේකේ ඕන තරම්. මේක තමයි ඇත්ත කතාව. මේ ඇත්ත තිත්තනේ තිත්ත ඇත්ත. ඒ නිසා හොදන්න යන්න ඕනේ නැහැ කවුරුවත්. කරපු එකට දඬුවම් නෙමෙයි ඌ වහාම පයින් ගහලා එලවන්න ඕනේ. පයින් ගහලා එලවන්න ඕනේ. මුන් නායකයෝද මොන බල්ලෝද මුන් නායකයෝ රටට වැරදි ආදර්ශ දෙන පාදඩ අර බෝගහ එලිලා මස් කකා ඉන්න මස් වැද්දා ඒක සුද්ධ කරන්න යනවද මස් වැද්දා ඉතින් ඒ වගේ පාදඩ ඇද්දාලා ගන්න ඒ උන්න මස් වැද්දෝද ඔය වගේ දූෂකයෝ මේවල කොච්චර ඉන්නවද ඒවා සම්පූර්ණ ඇත්ත කතා දැන් වහන්න හොදන්න රටේ මිනිස්සු ඔක්කොම දන්නවා ඒ නිසා දන්න මිනිහට කොල කඩා පාන්න යන්න එපා දන්න මිනිස්සුන්ට කොල කඩා පාන්න යනවා ඒ වගේ එකක් මේ රටේ කරනවා බෞද්ධ කියලා කොහෙද බෞද්ධයෝ ඉන්න තරමක් ඉන්නේ බෞද්ධ නෙමෙයි බෞද්ධ නමින් ඉන්නේ බෝඩ් ලෑලි තියාගෙන ඉන්නේ. බෞද්ධ කන් නැහැ. බෞද්ධ කන් තියෙනවා. බෞද්ධ උරුමේ තියෙන දන ඔය වගේ කෙලසන වැඩ කරයිද? කෙලසන වැඩ. මුන්ට කවුද සිවුරු දැම්මේ? මුන්ගේ අම්මා අප්පද සිවුරු දැම්මේ. මුන්ගේ ජාතිකේ මොකද්ද? ජාතිකේ අහනෝනේ ඉස්සල්ලා. ඒ වගේ පහත් ජඩ නින්දිත වල් ඌරන්ට හාමුදුරුවෝ බය නැතුව කියපිය ගොරිල්ලෝ මුන් කියලා. මුන්ට කියන ගොරිල්ලෝ කියලා. නැත්තම් තිරිසන්නු කියලා කියන්න ඕනේ. මේ වැද්දෝ කියලා කියන්නේ. කූතාණි කියලා කියන්න ඕනේ. ඒ වැද්දෝ ගාවත් කූතාණි ගාවත් මොහකාර ධර්මතාවයක් ඇති. මුං ගාව එහෙමත් නැහැ. පොඩි දරුවෙකුට අර වගේ මේකට තව කොච්චර ඔය වගේ ගෑනු ඉන්නවද? ඒ ඉඳලා මදිකමටද මේක අර පොඩි ළමයි එක බුදියානේ. ඉතින් ඒ නිසා වොන්න කියනවා දැනග රටටම මේ කතා කරලා කියන්නේ රටටම මේ කතා කරලා කියන්නේ අහගනිල්ලා, බනගනිල්ලා, දැනගනිල්ලා රටට අහගෙන දැනගෙන බලාගෙන කතා කරලා හරි දේ හරි විදිහට කියලා දෙන්නේ. හරි දේ හරි විදිහට කියලා දෙන්නේ. වහන්න බලන්න කියන්න දෙයක් නැහැ. හොඳයි දැන් අපි ගත්තොත් අපි වගේ සාමාන්‍ය පාසලක කෙරුවනම් මොකද වෙන්නේ? අනේ අපේ ඇට දෙකක් නැහැ. හොදලාම කාලා. ඇට දෙකක් ගලවන ගිහින් කරා. එහෙම જાතියක් මේ ඉන්නේ. එහෙම එවුන් අර බලේ නිලේ තලේ තියෙන උන්ට ඒ අර මුහුත් නෑ එව්ව වහන්න හොදන්න. ඒකට කියන්නේ මේ සම්බුද්ධ ශාසනයට ගැහුවා, මේ අරකට ගැහුවා, මේකට ගැහුවා, ඉතිහාසයට ගැහුවා, සංස්කෘතියට ගැහුවා මොන රෙද්දවත් නෑ. ගහන එකක් නෙමෙයි ගහන එක පාගලාම ද ඌට ජඩ වැඩ කරන්න හොඳයි. බලු වැඩ කරන්න ඌට හොඳයි. මේවා තව සුද්ධ කරන්න ඌට අනුබල දීමක් නේද කරන්නේ? අනුබල දීම නම් වැරද්දක් නේ. අනුබල දුන්නා නම් වැරද්දක් ඌ අතන උරන්න ඕනේ. මේ එහෙම නෑ අනුබල දීමයි වැරදි අර්ථක ඒ කියන්නේ වැරදි පාරේ යන්නේ උනුකට හොදන්න යන්නේ. වැරදි පාරේ යන්නේ උන් තම හොදන්න යන්නේ. ඒකයි ඇත්ත කතාව. දැන් අර කුඩු කෙනා අල්ලුව ඒ උණ රජවරු වගේ ඉස්සරහට පන සිංහයෝ ටික. දැන් කොයි සිංහයෙක් බලු වෙලා එකෙක්වත් කට අරින්නේ නෑනේ. කට අරින්නේ නෑනේ. හරි දෙය කියන්නේ. හරි දෙය කියන්නේ. මම මේ ගැන කතා කළා මම ඊට ඉස්සරත් කිව්වා අර කොළඹ නායකයෙක් කියලා. නාකි මැන්ටලයකට කතා කරා. ඒ මැන්ටලයක ඔව්ව ගණන් ගන්න එපා උන්නාසේ. එහෙම ඔව්ව ස්ථිරව ගණන් ගන්න ඌවම තමයි කිව්වන්නේ නැහැ මේ නාකි මැන්ටලේ. ඒ වගේ මැන්ටල් තමයි නාකියෝ තියාගෙන මේ සමාජයේ නායකයෝ කියන මුන් ඉස්සලා සිවුරු ගලවලා මුන් හාණ්ඩ දාන්න ඕනේ. හාණ්ඩ දාන්න ඕනේ. වැසිකිලි හොදන්න දාන් එකට සුදුසු මුන්. ඒ එහෙම කාසාව කන්ටුට දැන් මේ පහළ වෙලා ඉන්නේ. ඉතින් එහෙම කාසාව කන්ටුක තමයි බෝගස් වල එල්ලිලා බෝගසුත් විකුණුගුණ බුද්ධ ශාසනයක් කොහෙද තියෙන්නේ මේ රටේ? බුද්ධ ශාසනයක් නේ මුන්ගේ ශාසනයක් තියෙන්නේ. බුද්ධ ශාසනය ඉවරයි. ඒක අතු ගෑවිලා ගිය කළු පැල්ලම මේ සමාජ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ කළු පැල්ලන් දැම්මේ. ඒ වගේ උන්ට මුන් තියන්න වටින මු රජ කාලේ දඬුවම් මෙට දීපියා. එහෙම නොකර දැන් අර මිනිසු පාරට බහින් ඵලයලක බස් එකේ අපි වගේ. යන්න පුළුවන් කියලා බස් වල කෝච්චි වල පාරේ බලයල මිනිසු බලන්නේ වපරයි. කන්නඩි දාලා මිනිසු බලනවා. එහෙම මේ ශාසනික කළු පැල්ලන් අතර මේක රාජද්‍රෝහියෙක්. මේක දේශද්‍රෝහියෙක්. අනුරාධපුරේ මහ බෝගහ එලිලා හිටපු එක අර ගෑමුන්ට පොඩි දරුවන්ට හදි කරන එක. ඔය වගේ හදි කර මීහරකුන්ට ඔහොම ආමන්ත්‍රණයකට වෙන මොනවා කියන්නේ? මොකද හාමුදුරු කියන්නේ. යකෝ කැතයි ලැජ්ජයි නිදිත වහ කලේ කැලේ පැනපියව. කාලකණි අසිකිත තීරිසම් පජාති හැත්ත.
ඒ නිසා ඔන්න කිව්වා මේක ඇත්ත යුක්තිය. අපිත් මේ රටේ ඉන්නවා. අපිත් ওই මාධ්‍ය අරක මේක අහන බලන සමාජය අපිත් ඉන්න අය. ඒ නිසා මේකට අර වගේ හොදාන්න යන්න තව මහ තුනක් මේක හේදිලා යයි. ඒ නිසා මේ බැරි තැන අහගෙන ඉඳලා බලලා බැරි තැන ගිය ඔය ඉස්සරහට එකපාරක් දෙපාරක් කිව්වා මේ අර ඇඩ්මිටන් කාරය බැඩ්මින්ටන් කාරය මෙවුවා දාන්නේ නැහැ නේ. බැඩ්මින්ටන් හරි ඇඩ්මින්ටන් හරි මේක දාපල්ලා යන්න. එතකොට බලාගන්නේ. ඇත්ත හරියට යුක්තිය කියන්නේ. ඒ නිසා අර පහත් තැනින් යයි ගලා ජලය. එහෙමනේ තියෙන පහත් තැනින් යයි ගලා ජලය. උස්තැන් වලට යන්නේ නැහනේ. පහත් තැනින් යයි ගලා ජලය. උස්තැන දැකලා හැකිලෙන්නේ මිටි තැන් දන මේ පුප්පන්නේ එහෙම එකක් නේ තියෙන්නේ. අන්න ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. පුප්පන්න නම් එන්න එපා අපිත් එක්ක. මේ ඒ නිසා පුප්ප ගන්න එකත් එක්ක පුප්ප ගන්න ගිහින් නෑ වැඩි ඔය කෙරුවේ. කෙලව ගත්තේ. මේ වගේ තීරිසන් කාලා කණි බල්ලන්ට කවුද නායකයෝ කියන්නේ? ඔවුන් කොහේ වුන්දෝ? උන්ගේ අම්මා අප්පගේ බුදලිද ඔක? ඈ බුදුන් හිටියානම් බුදුහාමුදුරුවෝ බුදුන් හිටියනම් බුදුනුත් කලකිරනවා. යකෝ මේ වගේ තීරිසන් වැඩ කරන්න එපා. තීරිසන්නුනේ ඈ අහිංසකසන ළමයිද? ඒ ගම වැලෑව කියන ගමේ දුප්පත් අහිංසකසන දරුවෝ නේද? මුන් දරුවෝ වශයෙන් සලකන්නේ. මම කියන්නේ මගේ ජනතාව ඔක්කොම මගේ දරුවෝ කියලා. මේ බල්ලොන්ට එහෙම හැංගීමක් නැහැ. මුන් කාලා තෙල අර දන්න හාමුදුරු කෙනෙක් කිව්වා මේ ගෑනුත් එක Facebook ගහනවා කියලා ඔය අර මහා මීහරක. එහෙම ගහන්න පුළුවන්. එහෙම ගහලා බැරි කරොත් මම කොහෙවත් එන අහිංසක අසන දරුවෝ අරගෙන උට ලස්ස ගන්න දිදි කේක මේවා කර ඒ නිසා නිකන් තවත් ඒ වගේ තිරියම් වැඩ කරන්න එපා. මීහරකෝ වලූරෝ පකිස් බූරුවෝ කියන එක හපිය ඵලයන්ට යමලා යන පැත්තකට මේවට මේ අහල හත් ගවෝවත් ඉන්නේ නැතුව මොකක් ජාතක කරපු ජාතකයා කවුද කියලා ඉස්සලා අහනවා. මොකක් ජාතකයා කොහොමද කියලා අහන්න ඕන. වදාපු අම්මයි ජාතක කරපු එකයි ඔය වගේ වැඩ කරලාද මේකත් එහෙම කෙරුවේ කියලා අහන්න ඕන. ඒ සමහරට ඒ පුරුද්ද ඇති මේකට. ඕන් ඕකයි මේ වෙලා ජාතකේ වැරද්දනේ. ඒක අම්මා තාත්තගේ වැරද්ද. ඕන්න ඕක තමයි වෙලා ඇත්තේ. ඕන් ඔක්කොටම කීවා. හොඳයි. එහෙනම් ඕන් අහගනිලා ඕන් මං කීවා.